සමාජ විද්‍යාව පිළිබඳව සාකච්ඡා කරන මේ වීඩියෝ මාලාවේ මුලින්ම සමාජ විද්‍යාව කියන්නේ කුමක්ද කියන දේ පිළිබඳව පැහැදිලි කර ගැනීමක් කළ යුතු වෙනවා. සමාජ විද්‍යාව කියන්නේ එක්තරා නැවුම් විෂයක්. ඒ වගේම අද වෙනකොට ලෝකයේ තාම පුළුල් ලෙස ව්‍යාප්ත වෙච්ච විෂයක්. සමාජ විද්‍යාව බිහි වෙන්නේ 19 වෙනි සියවසේදී පමණ. 19 වෙනි සියවසේ දෙවනි භාගයේ අගභාගය වෙනකොට මේ විෂය විශ්වවිද්‍යාලවල ඒ වගේම පාසල්වල උගන්වන්න පටන් ගන්නවා. 20 වෙනි සියවස වෙනකොට විශාල වශයෙන් ව්‍යාප්ත වෙනවා විශේෂයෙන් බටහිර ලෝකයේ තුල. එතකොට සමාජ විද්‍යාවේ කවුද ආරම්භක න්‍යායදරයෝ? එතනින් ප්‍රධානම පුජ්‍යලයා තමයි ඔගස්ටස් කොම්ටේ කියන අපිට යාට දාර්ශනිකයෙක් කියන්නත් පුළුවන්, සමාජ විද්‍යාඥයෙක් කියලා කියන්නත් පුළුවන්, ඒ වගේම ඔහු ගණිතඥයෙක් කියලා කියන්නත් පුළුවන්. කොම්ටේ තමයි සමාජ විද්‍යාවේ පියා විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ කාල් මාක්ස් විශේෂයෙන්ම සමාජය ආර්ථික වශයෙන් ව්‍යුහගත වෙලා තියෙන ආකාරය පෙන්눔 කරපු නිසා මේ සමාජ විද්‍යාවේ ෆවුන්ඩින් ෆාදර් කෙනෙක්. එහෙම නැත්නම් ප්‍රධාන බලවේගයක් විදිහට කාල් මාක්ස් හඳුනා ගන්නවා. ඒ වගේම මැක්ස් වෙබර් කියන දාර්ශනිකයා චින්තකයා මොකද එයා මේ සමාජයේ කොහොමද තාර්කිකව ගොඩනැගිලා තියෙන රැෂනලයිසේෂන් ප්‍රොජෙක්ට් එක ගැන එයා විශාල විග්‍රහයක් කරනවා. ඒක නිසා ඔහු මේ සමාජ විද්‍යාව ආරම්භ කිරීම කෙරෙහි බලපාපු ඉතාම විශේෂිත දාර්ශනිකයෙක් සහ චින්තකයෙක්. ඒ වගේම එමිල් ඩර්කයිම් කියන දාර්ශනිකයා. ඔහුත් මේ සමාජය කොහොමද ඓන්ද්‍රීය විදියට ගොඩනැගිලා තියෙන්නේ? එක එක කොටස් මගින් කොහොමද සමස්තයක් විදියට ගොඩනැගිලා තියෙන්නේ කියන කාරණය විග්‍රහ කරනවා. මේ අනුව ඔබට පැහැදිලි සමාජ විද්‍යාව කියන විෂය 19 වෙනි සියවසේ බිහි වෙන අලුත් විෂයක්. ඒකේ ප්‍රධාන චින්තකයෝ කිහිප දෙනෙක් මේ යුරෝපීය සමාජවල වෙච්ච වෙනස්කම් හොයාගන්න උත්සාහ කළා. අද වෙනකොට සමාජ විද්‍යාව බොහෝ පැතිකඩ වලින් ඉස්සරහට ගිහිලා තියෙනවා, ඉදිරියට ගිහිලා තියෙනවා. සමාජයේ තේරුම් ගැනීම සඳහා පාවිච්චි කරන ප්‍රධානම මෙවලමක් බවට සමාජ විද්‍යාව කියන ශික්ෂණය අද වෙනකොට භාවිතා වෙනවා.